ඉන්දියාවේ තෙලංගනාහිදී පැවැත්වෙන 2025 ලෝක රූ රැජින අවසන් තරඟය සඳහා තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බැවින් ඒ සඳහා තෝරා ගැන්නා අවසන් තරඟකරුවන් 40 දෙනා පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු තිබෙනවා. අර්ධ අවසන් පූර්ව රටයට ළඟා වන තරඟකරුවන් 40 දෙනා අවසන් වටයේදී ලෝක රූ රැජින කිරුළ සඳහා තරඟ වදිනු ඇති. මේ වන විට ක්‍රීඩා අභියෝගයේ සහ කුසලතා අභියෝගයෙන් එක් එක් තරඟකරුවෙකු බැගින් තෝරාගෙන තිබෙනවා. හෙඩ් ටු හෙඩ් අභියෝගයෙන් 4 දෙනෙකු සහ ටොප් මොඩල් තරඟයෙන් 4 දෙනෙකු සහ බියුටි විත් ප්‍රොපෝස් තරඟ කාණ්ඩයෙන් 4 දෙනෙකු වශයෙන් මුළු ජයග්‍රාහකයින් 14 දෙනෙකු අවසන් පූර්ව රටයට තෝරාගෙන තිබෙනවා. ඉතිරි තරඟකරුවන් 26 දෙනෙකු ඇමරිකාව, කැරීබියානු, අප්‍රිකාව, යුරෝපා සහ ආසියාව ඕෂනියා මහද්වීපවලින් විනිසුරුවන් විසින් තෝරාගනු ලබන බව ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දුනීසියානු රූ රැජින සහ වෙල්සේ රූ රැජින තරඟ වට දෙකකින් ජයග්‍රහණය කළා. ඒ අනුව අවසන් 40 දෙනා අතර ස්ථාන 12ක් පමණක් මේ වන විට අවසන් කර ඇති අතර තව තරඟකරුවන් 26 දෙනෙකු තෝරාගත යුතුව තිබෙනවා. ඊළඟ වටයේදී එක් එක් මහද්වීපයෙන් 5 දෙනා බැගින් ඉහළම 20 දෙනෙකුද තෝරා ගන්නවා. අවසන් තරඟයට පෙර එක් එක් මහද්වීපයෙන් 2 දෙනෙකු බැගින් ඉහළම 8 දෙනෙකුද තෝරා ගන්නවා. අවසාන වශයෙන් සෑම මහද්වීපයකින්ම එක් තරඟකරුවෙකු වශයෙන් 4 දෙනෙකු ඉතුරු කිරුළ සඳහා නැවතත් තෝරා ගන්නවා. ඔවුන් අතරින් එක් අයෙකු ජයග්‍රාහකයා ලෙස කිරුළු පළඳින අතර අනිත් දෙනා පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනවා.